අයිබෝවන් යාළුවනේ සකරහතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. සුන්දර විවාහ සිහිනයක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ගොඩාක් අපිට එකතු වෙලා ඉන්න ඔයාට හැමදාමත් අපි හොඳම විදිහේ විවාහ යෝජනා අවස්ථා අරගෙන එනවා. ලංකාව පුරාම විවාහ යෝජනා අවස්ථා, විදේශගත විවාහ යෝජනා අවස්ථා, විවිධ රැකියාවන් කරන, විවිධ වයස්වල ඉන්න හැම විදිහකම විවාහ යෝජනා අවස්ථා ඔයාට අරගෙන එන නිසා දැන් මේ හිතේ ඉන්න කෙනාව හොයාගන්න ඔයාට හරිම ලේසි. ඉතින් අද දවසේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ගෑනු ළමයින්ට තමයි අද මේ විවාහ යෝජනා අවස්ථාව අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අද දවසේ මේ විවාහ යෝජනා අවස්ථාව මොකක්ද කියලා. අද මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ මහනුවර පැත්තට. මහනුවර පැත්තෙන් වයස අවුරුදු 42ක බොහොම ගුණයහපත් කඩවසම් තරුණ මනාල මහත්මියකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අපේ ගෑනු ළමයින්ට අපි අරගෙන එන්නේ. අපේ මනමාල මහත්මයා අඩි 5ක් උසයි. පුද්ගලික අංශීය රැකියාවක තමයි නිරත වෙලා ඉන්නේ. ඉතින් මං කිව්වා මීට පෙර විවාහයකට යමු වෙලා නැහැ. ඉතින් මං කිව්වා වගේම හොඳ ගතිගුණ තියෙන, හොඳ පෙනුමක් තියෙන, හොඳ රැකියාවක් කරන උගත් වැදගත් තරුණ මනාල මහත්මියකුගේ විවාහ යෝජනා අවස්ථාවක්. විශේෂයෙන් අපේ ගෑනු ළමයි බලාපොරොත්තු වෙන විදිහම විවාහ යෝජනා අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මනමාල මහත්මයා ගැන තව විස්තර කතා කරොත් ඔහු ක්‍රිස්තියානි ආගම තමයි අදහන්නේ. දෑවැදි දීපල කිසිම දෙයක් තමන් හොයන තරුණියගෙන් කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම කාන්තාව කියලා කිව්වේ අපේ මනමාල මහත්මයා මීට පෙර විවාහයකට යමු වෙලා මේ වෙනකොට ඒ විවාහයෙන් නිත්‍යානුකූලව වෙන්නලා ඉන්න කාන්තාවකට උනත් ඉතින් විවාහයට ආරාධනා කරනවා. වයස අවුරුදු 42කට වඩා අඩු ගුණයහපත් කාන්තාවකට හෝ තරුණියකට තමයි අපේ මනමාල මහත්මයා විවාහයට ආරාධනා කරන්නේ. ජාති ආගම් ભેද කිසිම දෙයක් සලකන්නේ නැහැ. ඔයාගෙන් දෑවැදි දීපල කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා තමන් එයත් එක්ක ගොඩක් ආදරින් සාර්ථක ගමනක් යන්න එකතු වෙන හොඳ කාන්තාවක් වෙන එක විතරයි අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් මනමාල මහත්මයා ඔයාලට කියන්න කිව්වේ ලොකු ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල්. ඉතින් අපේ මනමාල මහත්මයාට නෑ. ඔහු පුද්ගලික අංශීය රැකියාවක තමයි නිරත වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම තමන් එක්ක ලස්සනට හැමදේම මුලින් ඉඳන් පටන් අරගෙන සාර්ථක වෙන්න කැමති කෙනෙක්. සාර්ථක ගමනක් යන්න කැමති උත්සාහවන්ත ආදරණීය කාන්තාවකට තමයි මේ විවාහ මංගල යෝජනා අවස්ථාව අද දවසේ ඉතින් අරගෙන එන්නේ. ඉතින් දැන් ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෑන් ළමයින්ට පුළුවන් කාන්තාවන්ට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට කතා කරන්න. ඉතින් ඇත්තම කතා කරන අද කාලේ හැටියට තමන් ගැන තමන්ට නැති බොරු දේවල් කියනවට වඩා තමන් ගැන ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා දීලා තමන් එක ලස්සනට ගමනක් යන්න බලාපොරොත්තු වෙන හොඳ තරුණයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. ඉතින් අපේ ගෑනු ළමයින්ට අවංක තරුණ මනාල මහත්මියකුගේ විවාහ යෝජනා අවස්ථාවක් අදාරන්න ඇවිල්ලා තියෙනවා. කතා කරන්න පුළුවන්. තිරේ අපි දාලා තියෙනවා මනමාල මහත්මියාගේ දුරකථන අංකය. කතා කරන්න තව ගොඩක් දේවල් දැන හඳුනගන්න ඇති. ඉතින් කතා බහ කරලා විවාහය දක්වාම ඔයාට කටයුතු කරගෙන යන්න දැන් නිදහස තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගෑනු ළමයින්ගේ අම්මලා තාත්තලාටත් පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට කතා කරන්න, පවුලේත් එක්ක කතා කරන්න, දරුවන්ට හොඳම දේ තෝරලා දෙන්න දෙමාපියන්ට ඉතින් පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කප මහත්තයරුන්ට තිරේ තියෙන දුරකථන අංකය හරහා අපේ මනමාල මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ අපි හොඳ විවාහ යෝජනා අවස්ථාවක් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔයාලට ආයෙමත් ආදරෙන් මතක් කරනවා මේ හොඳම අවස්ථාවට කතා කරන්න. chance එක මිස් කරගන්න එපා. ඔයාගේ සුන්දර විවාහ සිහිනය ඉක්මනින්ම සැබෑවක් කරගන්න කියලා. ඒ වගේම තාමත් සිකරුහත YouTube channel එකේ ඔයාගේ විවාහ දැන්වීම පළ කරේ නැත්නම් දැන් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න තිරේ තියෙන WhatsApp අංකය හරහා. ඉතින් එහෙම නැත්නම් අපිට call එකක් ගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම තවත් මේ වගේ හොඳම විවාහ යෝජනා අවස්ථා බලන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.